right. ඉතින් මම සාමාන්‍යයෙන් බයික් වලට ආස කෙනෙක් නම් බයික් එක හොයන කෙනෙක් නම් ඔයා දන්නවා ඇති මෙන්න මේ Yamaha YZR 250, Kawasaki KX 125, Suzuki RM 125, Honda NSR 250 වගේ two stroke බයික් වල ටිකක් ලොකු සයිලන්සර් එකක් තියෙනවා. ටිකක් පිම්බිච්ච සයිලන්සර් එකක් තියෙනවා දැකලා ඇති. ඒතකොට අපි සාකච්ඡා කරන්නේ මේ වගේ two stroke engine වල තියෙන මේ ලොකු සයිලන්සර් එකේ සිද්ධ වෙන කාර්යය මොකද්ද? ඒ වගේම මේ සයිලන්සර් වල එක්කම තියෙන මේ පවර් වැල් එකේ සංකල්පය මොකද්ද? මොකද්ද මේ පවර් වැල් එක කියන්නේ? ඉතින් මොන්නේ කාරණාව ගැන තමයි අද මම සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් මගේ නම පහන්දු ලක්ෂ මම YouTube channel එකක් කරා ඔටෝමොටිව් ඉන්ජිනියරිංగ్ වලට අදාළ විෂය කරුණු ඒ වගේම maths physics part ඒ වගේම mechanical දේවල් ඔය වගේ දේවල් සාකච්ඡා කරනවා. ඉතින් අපි ආ වීඩියෝ එකට අපි මේ සයිලන්සර් එක එහෙම නැත්නම් මේ එක්සෝස් පයිප් එක කතා කරන්න කලින් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඇයි මේක two stroke engine වල තියෙන්නේ. two stroke engine වල තියෙන මොන ප්‍රශ්න විසඳන්නද මෙන්න මේ පයිප් එක යොදලා තියෙන්නේ. ඉතින් අපි දැන් two stroke engine එක four stroke engine එක්ක කම්පෙයාර් කරලා බලද්දී මේ two stroke engine වල තියෙන ස්ට්‍රක්චර් එක සම්පූර්ණයෙන්ම වෙනස් four stroke engine එකට සාපේක්ෂව. four stroke engine එක සිද්ධ වෙන්නේ cycles හතර ඒ වගේම වායු ඇදලා ගැනීමේ ක්‍රියාවලිය ඉවත් කිරීමේ ක්‍රියාවලිය මේ හැමදේම සිද්ධ වෙන්නේ වෑල් ආධාරයෙන්. හැබැයි මේ two stroke engine එකට ගියොත් two stroke engine වල වෑල් නැහැ. ඒත් two stroke engine වල තියෙන්නේ මෙන්න මේ කවුරු පෝට් වගේ තියෙන්නේ. එතකොට මේ එක එක පෝට්ස් ආධාරයෙන් තමයි මේ two stroke engine එකට අවශ්‍ය ඉන්ටර් ගෑස් එක ඒ වගේම එක්සෝස් ගෑස් එක පිට වෙන කම්ප්‍රෙෂන් එක සිද්ධ වෙන්නේ මේ හැමදේම සිද්ධ වෙන්නේ මෙන්න මේ පෝට් අතර පිස්ටන් එකේ හුවමාරු වීමත් සමග. four stroke engine එකක මේ ඉන්ලට් ස්ට්‍රෝක් එක කම්ප්‍රෙෂන් ස්ට්‍රෝක් එක පවර් ස්ට්‍රෝක් එක එක්සෝස් ස්ට්‍රෝක් එක සිද්ධ වෙන්නේ පහරවල් හතරක් ආධාරයෙන්. හැබැයි two stroke engine එකදී මේ සයිකල්ස් හතරම ස්ට්‍රෝක් දෙකකින් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අතරමැදෙන් තව පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. ඔය four stroke engine එක සම්බන්ධයෙන් කිසි දෙයක් දන්න තියෙන එක නම් එහෙම නැත්නම් four stroke cycle එක සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන කෙනෙක් නම් මම four stroke cycle එක හා four stroke engine එකේ ස්ට්‍රක්චර් එක මොන වගේද? four stroke cycle එකේ තියෙන stages හතර වෙන වෙනම හොඳට පැහැදිලි කරලා වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකත් උඩ පේන කාඩ් එකේ ඔයාලට බලන්න පුළුවන්. හරි අය two stroke engine වලට. ඉතින් ඔයාලට රූපයෙන් පේනවා මේ piston එක පල්ලෙහාට two stroke engine එක exhaust port එකෙන් මේ exhaust gas එක අයින් වෙනවා එක්කම වගේ තමයි අනිත් පැත්තෙන් මෙන්න මේ transport එකෙන් inlet gas එක piston එකට ඇතුල් වෙන්නේ. එතකොට ක්‍රියාවලිය එක දිගට සිද්ධ වෙද්දී ඕකේ ඇති වෙන්න පුළුවන් ආකාරක්ෂමතාවයක් තමයි මෙන්න මේ exhaust port එක හරහම වගේ අර air flow mixture එක අයින් වෙන්න පුළුවන්. ඕක මේ two stroke engine වල පොදුවේ තියෙන common ප්‍රශ්නයක්. එතකොට මේ සිද්ධ වෙන වායු නාස්තියේ හින්දා දැන් four stroke engine එක වගේ නම් වැල් ආධාරයෙන් මේ ක්‍රියාදාමයන් සියල්ලම සිද්ධ වෙන හින්දා මේ ගැටලු මෙන්න මේ exhaust port හරහා fresh air එක පිටවීමේ තියෙන ප්‍රශ්නය ගොඩාක් දුරට මගේ යනවා. ඒක සිද්ධ වෙන්නේ නැති තරම්. හැබැයි two stroke engine එක අපිට මේ control කරන්න විදිහක් නැහැ. වැල් මොකුත් නැහැ. ඒ තියෙන port උත් අපිට adjust කරන්න විදිහක් නැහැ මනුනේ. automatically. එතකොට ඔන්න ඔය ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමයි 1916 කාලවලදී මේ ජේම්ස් මැක්ඩෝවල් කියන ඉංජිනේරුවරයා හොයාගෙන තියෙන මේ එක්සෝස් පයිප් කියන සංකල්පය. එතකොට මේ concept එකෙන් සිද්ධ වෙන්නේ අපි මේ එක්සෝස් පෝට් එක කරා යන එක්සෝස් ගෑස් එක තියෙනවනේ. එතකොට මේ එක්සෝස් ගෑස් එක යන්නේ මේ එක්සෝස් පයිප් එකේ එහෙම නැත්නම් සයිලන්සර් එක හරහා. එතකොට මේ සයිලන්සර් එකේ හැඩය වෙනස් කිරීම මගින් අපිට පුළුවන් වෙනවා ඒ එක්සෝස් ගෑස් එක එන්ජින් එකෙන් ඉවත් වීමේ වේගය වැඩි කරන්න. ඒ කියන්නේ ඔයාලා දැන් මේ රූපේ දිහා බැලුවම පේනවා මෙතන මේ ලොකු දැන් ටැංකිය වගේ තියෙන කොටස තියෙනවනේ අතරමැද්ද තියෙන. ටිකක් පළල වෙනකොට මූලය වගේ තියෙන කොටස තියෙනවනේ. මේ කොටසට දෙපැත්තෙන් තියෙන අය හීනියට කියපු පයිප් දෙකක්, සිලින්ඩර් පයිප් දෙකක්. එතකොට මේ පයිප් වල තියෙන හයි ප්‍රෙෂර් එකක්. එතකොට ඒ හයි ප්‍රෙෂර් එකක් තියෙනවා මේ අතරමැද්ද තියෙන ලොකු මේ ඒ පිම්බිච්ච සයිලන්සර් කොටස තමයි තියෙන ලෝ ප්‍රෙෂර් එකක්. ආයෙත් යද්දි ඉස්සරහට යද්දි ඒක හයි ප්‍රෙෂර් එකක් එනවා. එතකොට මෙතනදී දේ තමයි සාමාන්‍ය හයි ප්‍රෙෂර් එකක් තුල ඕනෑම වායුවක් පදාර්ථයක ගමන් කරද්දී වායු අංශ දේවල් ගමන් කරද්දී මේක ලෝ ප්‍රෙෂර් එකට වඩා උඩ හයියෙන් ගමන් කරනවා. ඔබ දැන් මෙතන තියෙන මේ ෆිසික්ස් කන්සෙප්ට් එක. ඒ කියන්නේ ඕනෑම අංශුවක් හයි ප්‍රෙෂර් සෝන් එකේ ගමන් කරද්දී උඩ වේගකින් ගමන් කරනවා. ඉතින් මේ පළවෙනියට තියෙන මේ හයි ප්‍රෙෂර් සෝන් එක හරහා මෙන්න මේ ඉවත් වෙන එක්සෝස් ගෑස් වල වේගය වැඩි කරලා අර අතරමැද තියෙන මේ ටැංකිය වගේ තියෙන ලොකු කොටසට ඇතුල් කරනවා. දැන් මොකද සිද්ධ වෙන දේ තමයි මෙන්න මේ high pressure zone එක ඔස්සේ එහෙම තමයි export port එකේ ඉඳලා high pressure zone එක ඔස්සේ මෙන්න මේ ටැංකිය වගේ කොටසට එන වායු ටික තියෙන්නේ exhaust gas එක. මේ exhaust gas එකත් එන්නේ exhaust gas එකේ තියෙන sound waves උත් එක්ක. ඒ කියන්නේ අපි දැන් මේ සිලින්ඩරය ඇස්සේ සිද්ධ වෙන කම්ප්‍රෙෂන් එකත් එක්ක ශබ්දේ නිකුත් වෙනවානේ.
අදාළ කම්ප්‍රෙෂර් එකට දාන ශබ්දය. එතකොට මේ එක්සෝස් ගෑස් එකත් එක්ක මෙන්න මේ ශබ්ද තරංග ටිකත් මේ ගෑස් එකත් එක්ක හයි ප්‍රෙෂර් සෝන් එක ඔස්සේ මෙන්න මේ ටැංකිය වගේ කොටසට ගමන් කරනවා. එතකොට මෙන්න මේ ටැංකියක් වගේ කොටසක් හදලා තියෙන එකේ නියම තේරුම අර්ථය තමයි අර නිකුත් වෙච්ච එක්සෝස් ගෑස් ටික අර පටන්ගත් හයි ස්පීඩ් එකෙන්ම ඒ කියන්නේ හයි ප්‍රෙෂර් සෝන් එකේ දාන අපි හයි ස්පීඩ් එකෙන්ම වගේ එහෙමම අර මේ ටැංකිය අවසානයේ වෙන්න තියෙන ඒ හයි ප්‍රෙෂර් සෝන් එකත් එක්ක එකම ස්පීඩ් එකෙන් ගමන් කරලා ඉවත් වෙනවා. හැබැයි උතන සිද්ධ වෙන අනිත් පොයින්ට් එක තමයි දැන් අර ගෑස් එකත් එක්ක එන සවුන්ඩ් වේව්ස් තියෙනවානේ. ශබ්ද තරංග ටික පවර් ස්ට්‍රෝක් එකෙන් සිද්ධ වෙද්දී ඒ නිකුත් වෙන ශබ්ද තරංග තියෙනවානේ. ඔය එක්සෝස් පෝට් එක කරා නිකුත් වෙන ඔය ශබ්ද තරංග ටික ඔන්න ඔය ලෝ ප්‍රෙෂර් සෝන් එකේ අග තියෙන බිත්ති වගේ කොටස් තියෙනවානේ. මොකද ලෝ ප්‍රෙෂර් සෝන් එකේ එන්න පොඩි වෙද්දී ඒ ශබ්ද තරංග වලට අර විශ්ලා ගමන් කරන්න තියෙන අවකාශය අඩු වෙනවා. එතකොට මේක දෝංකාර වීමක් වගේ කියන්නේ. ඒ ශබ්ද තරංග ටික මේ ලෝ ප්‍රෙෂර් සෝන් එක අග තියෙන බිත්ති වල කම්පන වැදුනාට පස්සේ ඒක හිමම කම්පණය වෙලා අනිත් පැත්තට ආයේ අර එන්ජිම තුළට පරාවර්තනය වෙනවා. ඒ පරාවර්තනය වෙද්දී ආයෙත් දැන් ඔය ශබ්ද තරංග ටික පරාවර්තනය වෙන්නේ ලෝ ප්‍රෙෂර් සෝන් එකේ ඉඳන් හයි ප්‍රෙෂර් සෝන් එකට. එතකොට අර ශබ්ද තරංග වල වේගය ආයෙත් හයි ප්‍රෙෂර් සෝන් එක තුලදී වැඩි වෙනවා. මම මේක ඇතුළේ සිද්ධ වෙන දේ තමයි කියන්නේ. එතකොට හයි ප්‍රෙෂර් සෝන් එකේ ඉඳලා වැඩි වෙලා ආයෙත් මේ ශබ්ද තරංග යද්දී මම මට කලින් කිව්වනේ දැන් මේ two stroke engine වලදී ලොකුම අවාසියක් නෙමෙයි මේ එක්සෝස් ගෑස් එකත් එක්කම අර එයාර් ෆ්ලූයිඩ් මික්ස්චර් එකත් එළියට එන එක. එතකොට මේ ශබ්ද තරංග ටික අර එක්සෝස් පෝට් එකෙන් ඉවත් වෙන්න හදන එයාර් ෆ්ලූයිඩ් මික්ස්චර් එකත් එක වැදිලා ඒක කම්පණය වෙලා ආයෙත් අර එයාර් ෆ්ලූයිඩ් මික්ස්චර් එක සිලින්ඩරය ඇතුළට ගමන් කරනවා. මේක හරියට සරල දෙයක්. සමජයක් විදිහට කිව්වොත් එහෙම ආයේ එක්සෝස් ගෑස් එකයි ඒ ගෑස් එකට දාලා සවුන්ඩ් වේව් ශබ්ද තරංග ටිකයි අපේ මේ එක්සෝස් පයිප් එක හිමත සයිලන්සර් එකට ඇතුළට එනවා. එතකොට අර හයි ප්‍රෙෂර් සෝන් එකේ ආපින්න ගෑස් ටික වේගෙන් සයිලන්සර් එක හරිය ඉවත් වෙනවා. හැබැයි ගෑස් එකේ එන මේ සවුන්ඩ් වේව්ස් ටික ශබ්ද තරංග ටික ආයේ ගෑස් සයිලන්සර් එක ඇතුළත තියෙන මෙන්න මේ ලෝ ප්‍රෙෂර් සෝන් එකේ තියෙන බිත්ති වල කම්පණය වෙලා නැවතත් සිලින්ඩරේ පැත්තට ගමන් කරනවා. ඒ ගමන් කරද්දී ඒ ආයතන හයි ප්‍රෙෂර් සෝන් එක ඔස්සේ මේ ශබ්ද තරංග වල වේගය වැඩි වෙලා ඒ ශබ්ද තරංග එක්සෝස් ගෑස් එක අවසානයේ ආයතන මේ ඒත් එක්කම ගමන් කරන එයාර් ෆ්ලූයිඩ් මික්ස්චර් එක තියෙන්නේ. ওই මික්ස්චර් එකට වැදිනවා. වැදිලා ඒ එයාර් ෆ්ලූයිඩ් මික්ස්චර් එක ආයෙ සිලින්ඩර් ඇතුළට ගමන් කරනවා. ඉතින් ඕක තමයි සරලව උදේ සිද්ධ වෙන්න දේ. එතකොට මේ ක්‍රියාදාමයේ හින්දා මේ two stroke engine වල තියෙන කාර්යක්ෂමතාවය සෑහෙන දුරකට වැඩි කරගන්න මෙන්න මෝටර් බයිසිකල් නිෂ්පාදකයන්ට සෑහෙන හැකි වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ එක්සෝස් පයිප් එකේ තියෙන කතන්දරය තමයි ඔන්නේ කතන්දරය. හැබැයි බයිසිකලේ උපරිම කාර්යක්ෂමතාවය ලබා දෙන්න ඇත්තටම මේ දේ ප්‍රමාණවත්ද? ඇත්තටම නැහැ. මේ දේ ප්‍රමාණවත්මයි බයිසිකලේ උපරිම කාර්යක්ෂමතාවයට ගමන් කරන්න. ඒකට හේතුව තමයි වාහනයක්. බයිසිකලයක් කියන්නේ නිශ්චිත වේගකින් ගමන් කරන වාහනයක් නෙවෙයි. ඒක එක වේග වලින් ගමන් කරන එක RPM රේට් වලින් ගමන් කරන දෙයක්. එතකොට ඒක සමහරට ගොඩක් හයියෙන් ගමන් කරන්න වෙන්න පුළුවන්. සමහරට ගොඩක් අඩු RPM එකකින් ගමන් කරන දෙයක් වෙන්න පුළුවන්. ඒක රේස් බයික් එකක් නම් මේ ගමන් කරන විදිහ වෙනස්. ඒක සාමාන්‍යයෙන් අපි පාරේ පදින බයික් එකක් නම් ඒකේ ධාවනයේ තියෙන ස්වභාවය වෙනස්. ඉතින් ඔය වගේ එක කාරණා එක තවත් මේකේ තියෙන මේ මෙකැනිසම් පාර්ට් එක අප්ඩේට් කරන්න මේ මැනුෆැක්චරර්ස් වලට සිද්ධ වෙනවා. ඉතින් දැන් අපි සාකච්ඡා කරමු මොකද්ද මේ හේතුව. එතකොට මොකද්ද මේ අවාසි සහගතයව සහ මේ සයිලන්සර් එකට එකතු වෙන පවර් වෑල් කියන සංකල්පය මොකද්ද? කොහොමද පවර් වෑල් කියන සංකල්පය මෙන්න මේ සයිලන්සර් එකත් සමග සම්බන්ධ කරගෙන මේ ඉන්ධන නාස්තිය අවම කරන්න two stroke engine නිෂ්පාදකයා කටයුතු කළේ කියන එක. දැන් මේ two stroke engine බයික් එක 6 RPM එකකින් ගමන් කරද්දී අර අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරපු සංකල්පයේ තියෙන කියන්නේ මේ සයිලන්සර් එකේ ලොකු ප්‍රෙෂර් සෝන් එකක් හදලා එහා ශබ්ද තරංග පරිවර්තනය කරලා ආයෙ කම්ප්‍රෙෂර් චේම්බරයට අතුල් කරන සංකල්පයේ තියෙන ඔබ සාර්ථක වෙනවා. මොකද ලොකු RPM එකකින් ගමන් කරනවා කියන්නේ එතකොට වේගයෙන් මෙන්න එක්සෝස් ගෑස් ටික ඉතන ඊට සමාන්තරව ගොඩක් වේගෙන් මේ සවුන්ඩ් වේව්ස් ටික හැදිලා හරි ගොඩක් වේගෙන් ගමන් කරනවා එක්සෝස් පයිප් එක හරහා. එතකොට මේ ශබ්ද තරංග නිපද වෙන සහ අර කම්පැනි වල ආයෙ එන වේගය වැඩි වෙන්න තමයි ඕනේ ඒ ශබ්ද තරංග වලදී ශක්තිමත් භාවය වැඩි වෙලා අර ඉන්ලට්
අර එයා ෆියුල් මික්ස් එක ආයෙත් නැවත සිලින්ඩර් ඇස්සට හරවයිම සිද්ධ කරන්නේ. හැබැයි ඒවා නිකමට හිතන්න low RPM එකේ ගමන් කරද්දී ගොඩක් RPM එක අඩු අවස්ථාවකදී නිකන් මේ බයිසිකලයක් නිකන් ගමන් කරනවා. එතකොට අපි හිතමු නිකන් 30ට 40ට ඔය වගේ එකකින් ගමන් කරනකොට නිකමට හිතන්න ඔය වගේ එකකින් ගමන් කරද්දී මෙන්න මේ two stroke engine එක සිද්ධ වෙන්නේ මේ ශබ්ද තරංග නිපදවීම. මෙන්න මේ ගොඩාක් ප්‍රෙෂර් එකකට එක්සෝස් ගෑස් නිපදවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක එහෙම මේකේ සයිලන්සර් එකෙන් පිට වෙනවා. හැබැයි එතනින් එහාට මෙන්න මේ ලොකු වේගයකින් ශබ්ද තරංග නිෂ්පාදනය වීමක් සහ ඒව කම්පණය වෙලා වීම ආයතර යාෆ්ලෝ මික්ස්චර් හරවා යවන්න පුළුවන් මට්ටමේ ශක්තිමත් ශබ්ද තරංග නැවත පැමිණීම මෙතන සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ප්‍රශ්න විසඳුමක් විදිහට තමයි Yamaha සවාගමේ පවර් වැල් කියන සංකල්පය හඳුන්වලා දෙන්නේ. ඔයාලා කොහොමද හිතන්නේ එක්සෝස් ගෑස් එක පිට වෙන එක්සෝස් පෝට් එක තියෙන තැන නිකන් දොරක් වගේ එකක් තිබ්බොත් එහෙම ඒක හිත දොරක් තියනවා කියලා හිතන්නේ. මේ දොරේදී එක්සෝස් ගෑස් එක යද්දි ඒ දොර ඕපන් වෙනවා. හැබැයි යාෆ්ලෝ මික්ස් එක පිටත් වෙන්න නැති ඒ දොර වැහෙනවා. කොහොම දෙයක් වෙන්නේ මේ එක්සෝස් පෝට් එකක් තිබ්බොත් එහෙම. ඉතින් මේ පවර් වැල් එක කරා සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේම කාර්යයක්. ඉතින් මේ two stroke engine එක high speed අවස්ථාව ගමන් කරනවා නම් එහෙම නැත්නම් ලොකු RPM එකකින් වැඩ කරනවා නම් මෙන්න මේ වෙලාවේ සාමාන්‍ය පරිදි මේ exhaust port එක ක්‍රියාත්මක වෙනවා. power valve එක තිබ්බට power valve එකෙන් කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක කලින් තිබ්බ වගේ බොහොම normal එකේ ඉස්සර තිබ්බ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. exhaust gas එක පිටත් වෙනවා. ඒ exhaust gas එකම silencer එක පිටත් වෙද්දී ඒ gas එකත් එක්ක මේ sound waves ටික ආයේ airflow mixture එකේ වැටලා ඒක පිටත් කරනවා cylinder ඇතුළට. හැබැයි low RPM එකක් යන අවස්ථාවකදී මේ power valve එක ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ two stroke engine එක low RPM එකකින් වැඩ කරන වෙලාවදී මේ power valve එක වැහෙනවා. වැහෙනවා කියන්නේ සම්පූර්ණයෙන් වැහෙනව නෙවෙයි. ඒකේ තියෙන ප්‍රමාණය පොඩි කරනවා. ඉතින් මේ power valve එක වැහිීමේ ප්‍රතිඵලයක් විදිහට සිලින්ඩරේ දැන් exhaust pipe එකට නිකුත් කරන exhaust වායු ප්‍රමාණය සීමා වීමකට ලක් වෙනවා. ඉතින් ඒකින් මේ exhaust gas එක පිට වුණාට පස්සේ ඒකත් එක්කම airflow mixture එකට යන්න විදිහක් නැති වෙනවා මේ power valve එකේ හින්දා. බයිසිකලේ තියෙන CD ECU යුනිට් එක සම්බන්ධ වෙලා තමයි power valve එක තියෙන්නේ. ඉතින් අපි එන්ජින් එක RPM එක වැඩි කරන ඕන අවස්ථාවකදී ඒ sensors මගින් ඔටෝමැටික්ම වගේ මේ valve එක ඇලීම වැහිම සිද්ධ වෙනවා. ඉතින් සරලවම two stroke engine එක power valve එකේ සිද්ධ වෙන්නේ ඔන්න ඔය කියන සිද්ධිය. ඉතින් මේ power valve ක්‍රමය හඳුන්වලා දුන්නාට පස්සේ two stroke engine වල කැපී පෙනෙන පළදරී තරම් දැක් ගන්න ඒ නිෂ්පාදකයන් හැකියලා තියෙනවා. පස්සේ කාලෙක මේ ක්ෂේත්‍රයේ ඉන්න අනිකුත් සමාගම් කියන්නේ Honda Kawasaki වගේ සමාගම් මෙන්න මේ කියන power valve system එක එයාලගේ බයිසිකල් වලට පාවිච්චි කරලා තියෙනවා විවිධ වෙනස්කම් කරලා එයාලගේ ඒ ආවෙන්ක වෙච්ච අමුත් එක්ක. ඉතින් මේ වීඩියෝ එකේ මල්ලක තියෙන දැනුමත් ෂෙයා කරලා මම හිතනවා ඔය අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් දැන් channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක වැදගත් දෙයක් කියලා තවත් කෙනෙක් ඉන්නවා නම් එයාටත් මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ හම්බෙමු.